ක්ලාස් එක පටන් ගත්ත දවසේ ඉඳන්ම අපිත් එක්ක සම්බන්ධ වෙලා අද ක්ලාස් එක යන දවසේ එක සෙන්සර් කුලා සෙන්සර් අලි මේගොල්ලෝ කියලා තමයි අතන මේ පාටි ඕගනයිස් කරලා දෙනවා. මම ජපානයේ මේ වගේ උත්සවයේ ඔයගොල්ලෝ උත්සව මේ වගේ මම දැක්කලා තියෙනවා. නමුත් මම ප්‍රථමතාව තමයි ලංකාවේ ඇත්තටම මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් දැක්කේ. ඉතින් ඔයගොල්ලන්ට ලස්සන සමුදේමත් ප්ලාස්ටික් කරලා දෙනවා. සෙන්සර්ට එතකොට ඒ දේවල් කරන්න දායකත්වය ඔයගොල්ලන්ට හැමෝටම ගොඩක් ස්තුතියි. ක්ලාස් එක පටන් ගත්ත දවසේ මම මේ වගේ පළවෙනිම වැඩසටහන පළවෙනිම දැනුවත් කිරීමේ වැඩසටහන ඔයගොල්ලෝ කරා. ඉතින් අද විසිරේ ආදවසේ පළවෙනියටම කතා කරන්න ලැබෙච්ච එක ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම අපි ආයතනයක් විදියට සුකෝ ඉන්ටර්නැෂනල් ආයතනයක් විදියට අපි බලාපොරොත්තු ගොඩක් තියාගෙන තමයි හැම ක්ලාස් එකකම පටන් ගන්නේ. හැමෝම ජපානයේ යන බලාපොරොත්තු වෙන තමයි මේ අවසානයේ දක්වාම මේ පාඨමාලාවට ඇවිල්ලා තියෙන්නේ. අපි අපේම ළමයි හදාගන්න බලාපොරොත්තු වෙන තමයි අපි මේ ක්ලාස් එක කරගෙන යන්නේ. දැන් මේ ෆුඩ් සර්විස් වේකන්සිස් ඇවිල්ලා තියෙන 20ක් ගන්න ළමයි. ඉතින් මේ දැන් මම හිතන්නේ දවස් 4ක් 5ක තිස්සේ ඉඳන් ඔෆිස් එකේ ආයේ මොළු මහසයක් ගන්නවා. ඇඩ්වර්ටයිස්මන්ට් දාගෙන අද මේ කරගෙන මේ ෆුඩ් සර්විස් ඉන්න ගෑනුමයි හොයාගන්න. driving vacancies ඇවිල්ලා තියෙනවා සර් අය ප්‍රමාණයක් මේ දිගටම driving vacancies වල ඉන්ටර්වියු තිබුණා විවිධ කම්පැනිස් වල ඔය food accommodation කියන විෂය සම්බන්ධයෙන් ලංකාවේ ළමයි කිසිම දැනුමක් නැහැ අපි ඒ නිසා first time ඊළඟ course එකේ ඉඳලා අපි accommodation කියන subject එකට අදාළව මුල්පින විභාග පාඨමාලාවක් කරන්න සහ ඊළඟ course එකට accommodations කරන්න කැමති ළමයිව දැනට 5 දෙනෙක් ඉන්නවා 5 දෙනෙක් අපි දැනට JFT exam එක උගන්වන්න සම්බන්ධ කරගෙන තියෙනවා. හරි මම මොකෙන් නවත්තනයි මෙහෙමයි දැන් අපි කිව්ව පළවෙනි දවසේ course එක පටන් ගත්තී මේ පටන් ගන්න මොන වෙලද මේ කියලා course එක ජපානයේ ආවන්නේ කියලා ඉතින් නෙමෙයි නේද ඒ කියන්නේ මෙතනින් ජපානයේ යන ලීසි කරලා තියෙනවා ඒක ඔයගොල්ලන්ට ඔයගොල්ලන් තේරෙන්නේ නැතුනට ජපානයේ කියලා ඉතින් නෙමෙයි මේ ලෝකයේ වර්ණාමුදේ කාලය කියන්නේ සාපේක්ෂයි මුදල් වලට කාලය වර්ණාවක් තියෙනවා දවස් 40කින් කෝස් එකක් කරලා ජපාන් භාෂාව ඉගෙන ගන්නවා කියන්නේ සාමාන්‍යයෙන් ලොකු දෙයක් ඇත්තම. ඒ වගේම දවස් 40 ලොකු ගේමක් දීලා තියෙනවා JFT එක මතුනේ ඉගෙන ගන්න දවස් 40ක් තුළ. ඊට සීමිත කාලයක්. මේ දවස් 40 नु දවස් 32ක් වෙනවා ඇක්ටිව් ඩේස් තියෙනවා. ඒක දවස් වල පාඩම් කරන්න තියෙනවා. ඒ පාඩම් කරන කාලේ හරියට පාඩම් කරලා දවස් 30ක් 30ක් අතර කාලෙකම ජපාන් භාෂාව ඉගෙනගෙන JFT එක්සෑම් එක පාස් කරනවා කියන්නේ ඒක ලොකු දෙයක්. ඒක හැමෝටම කරන්න බැරි දෙයක්. 最初卒業おめでとうございます。今日宿題やったの？やった？やってない。やってないね、みんな。そういう状態覚えてるの？たまに。先生、今日私ちょっと遅れるというの話もあったよね。そういうふうに。でも皆さん今日みんなで頑張りました。ここまで。